ප්‍රදීප් ධර්මදාසගේ කුළුඳු සිනමා සිතම අයිස්ක්‍රීම් කල්න ගුණසේකර මගේ මිත්‍රයාගේ තිරරචනයක් පිටපත් රචනය ඉතිං හෙමල් විමල් ඉශාරා මේ හැම කෙනෙක්ම රංගනයෙන් දායක වන අයිස්ක්‍රීම් චිත්‍රපටිය හරිම ලස්සනයි හරිම සරලයි හරිම සුන්දරයි මං හිතනවා ලංකාවේ ප්‍රේක්ෂකයන් විශේෂයෙන්ම තරුණ පරපුරට මම හිතන්නේ බයස් ભેදකින් තොරව මේ චිත්‍රපටය ඇවිල්ලා නරඹන්න පුළුවන් විඳින්න පුළුවන් මොකද මම හිතන්නේ මේ කාලයත් එක්ක අපි හරි කැමති සරල කතා තේමාවලට මනස සැහැල්ලු කරන හරි සතුටක් ගෙන දෙන හොඳ අවසානයක් දෙන චිත්‍රපටි. ඉතින් මම හිතනවා අයිස්ක්‍රීම් කියන්නේ ඒ වගේ හරි සරල කතාව තේමාවක් තියෙන ඔයාලගේ මනසට හරි සතුටක් සැලසිල්ලක් ගෙන දෙන හරි ලස්සන බයිස්කෝප් එකක්. ඉතින් ඒක නිසා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මේ සිනමා සිත්තම ඇවිල්ලා බලන්න. හරිම ලස්සනයි ප්‍රදීප් ධර්මදාසට සුප්පතන ගමන් මුළු කාස්ට් එකටම මම සුප්පතනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා අයිස්ක්‍රීම් බලන්න. අයිස්ක්‍රීම් එකක් කන ගමන් බලන්න පුළුවන් දන්නේ නැහැ ඇතුලේ. නමුත් අයිස්ක්‍රීම් බලන්න පස්සේ කන්න. right?